Hi guys, ඉතින් කොහමද? අද අපි හම්බ වෙනවා අපේ පස්වෙනි වීඩියෝ එකෙන් Minecraft. ඒ කියන්නේ අපේ Minecraft වල පළවෙනි වීඩියෝ එක තමයි මේක. අද ගහනවා 1 block. මේ මං කලින් ගහපු එක භාගයක් තමයි මේ තියෙන්නේ. එතන 1 block. පේන්නේ දේශාවල්යක් හොයාගන්නත් වෙනවා. ඉතින් මෙහා බ්ලොක් එක ගන්නවා ටිකක් කියලා. හොඳයි. ඉතින් මේ ටිකක් අමුතුයි. මේ හැමදාම ටිකක් අමුතුයි. අද පොඩ්ඩක් ස්විමින් ගිහිල්ලා මේ පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් හදාගෙන ඇවිල්ලා තමයි ගියන්නේ. ඒක ගණන් ගන්නවා ඉතින් ඔයගොල්ලෝ. ඉතින් ගායිස් අපිට තියෙන්නේ ස්ටික් එකයි ඔය එකකින් ඉතින් මොනව කරන්නේ? අපි ගමු මෙන්න මෙතන ස්ටික් 4ක්ම ඊළඟට මොකක්ද හදෙයනේ මං ඒ කලේ අයියෝ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න දැන් අපේ අම්මා ආයෙමත් කෑ ගහගෙන එනවා. අනිත් වීඩියෝ වල වගේම ඒව ගණන් ගන්නවා. ඔයගොල්ලෝ ගණන් ගන්නවා ඒක අසාමාන්‍යයි නේ. අන්න අසාමාන්‍යයි. ඉතින් පම්කින් නම් එනවා. අපේ පළවෙනි ඌරත් ඇවිල්ලා. හොඳයි. හොඳයි. බෙඩ්රොක් යන්නේ නැහැ. මගියා. ඊළඟ ස්ටේජ් 2 ෆොරස්ට්. ඩියරේෂන් 150යි. බ්ලොක්ස් 150ක් එනවා. මොබ්ස්ලා ඉතින් ඔය එක එක එවුවා එනවා. මහා වැඩ ගන්න නැති එවුවද මන්ද? ටෙස්ට් එකක්. ෆොරස්ට් එකේ පළවෙනි ටෙස්ට් එක. මේකෙත් ඉතින් වැඩක් ඇයි දේවල් ටිකක් ආවේ නේ. මේකත් කඩාගමු. මොකකට හරි වැදගත් වෙයි. බර්ච්. හොඳයි. ඔන්න දැන් අපේ පළවෙනි කෝල් ඕර් එක ආවා. මේ ටික මහයි අපිට මේ වෙන දේවල් ටික මෙන්න මේ පෙට්ටකම දාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. තාම ගිහින් ඇවිල්ලා ගෙටවත් ගියේ නැහැ. පොඩ්ඩක් ඉන්න. ගෙට ගිහිල්ලා එන්න. හොඳයි. දැන් අපි මේකට දැම්ම වට්ටක් කලන් තියෙනවා අප්පා එනට. මේකට දැම්මා. plants තමයි ඉතින් ඔක්කොම. මගේ මේ උට්ටදින ඔයගොල්ලන්ට බාධාවක්ද දන්නේ නැහැ මේ වීඩියෝ එකට. ඒව අපි දන්නේ. ඉතින් මේ තියෙන මම ඉතින් නිකන් ඉන්නකම් හදාපු පොඩි හෝල් එකක්. වැඩක් නැහැ. මුක් කෙනෙක් ස්පෝන් වෙච්ච එක මෙතනින් එහාට එනවා. ඌව මේ පොඩි හෝල් එකෙන් නවත්තන්න බෑ. ඒක ඉතින් මම දන්නවා. මම ඉතින් ඔය දන්නවනේ ආතල් එකට හදන දේවල්. නෑ ඒ කටින් මියුසික් එක කටින් ඔයගලන්ට තේරෙන්නේ නැති. සංගාව ඉතින් කැප් කට් නෑ. ඒ හින්දා මෙහෙම තමයි කරන්නේ. එව්ව ගණන් ගන්න එපා මන්ටි. එව්ව ගණන් ගන්නවා. හරි. යන්නම් ඇටි ඒකත් ගත්තා. දැන් එක කෝල් එකයි නේ ඒක. හරි. යන්තම් ඇති. ඔන්න එක මේක ටෝච් එක හරි ගහගත්තා. අනිත් දෙක මේකෙන් දාමු. මේකට අප්පා මේක කොච්චර ඉන්නවද? නේ තව ස්ටික් තියෙනවා. ඇති වෙනවා කිව්වට ඉතින් ඇති වෙනවම නෙවෙයි.
කොබල්ස්ටෝන් නම් ඉතින් ගානට බ්‍රෝ ගානට. ඔන්න අපේ අම්මා කෑ ගහනවා. මේ ඔයගොල්ලෝ ගණන් ගන්නවා මම මෙහා කිව්වල ඇත්තම වදයක් නේද? කක්කක් නැති හින්දා මම කටින්. ඉතින් පුතුනේ දැන් අපිට මේක වැඩි වෙලාවක් කරන්න බැරි හින්දා දැම්ම ග්‍රැවල් කොහෙන්ද ආයේ දැම්ම හරි. දැන් අපිට අවශ්‍ය භාණ්ඩ විතරයි තියෙන්නේ. රීජනරේට් කරන බ්ලොක් එකක් අප්පා. ඔන්න බලන්න වැඩ. මොකද්ද අප්පා මේ? ස්ටෝන් එකයි මේකයි අපේ පළවෙනි ෆොක්ස් ආවා. අපේ කුකුල්ලු ටිකට වැඩේ දෙන්නවා කියන්නේ. ඔන්න හරි. උයි ඉවරයි. ඒ කියන්නේ උගෙන් දැන් අපිට කරදරේකුත් නැහැ. මොකක්ද අප්පයි? කොහොමද මේකට ක්ලේ 20ක් ආවේ? ඇඩ්මින් කෙනෙක් ඉන්නවද දන්නේ වර්ල්ඩ් එක? හරි ඉන්න. ඒ ඉතින් මම එහෙනම් ඉතින් මම තමයි මේකට දාන්න නැත්තේ. දාන්න මගේ හැටි. ගද්දප්ප මේවම නෙන්නේ. අපේ දෙවෙනි හරකත් ආවා. යනවා ඉතින්. වවුලෙක් ඇවිල්ලා. වවුලා කොහෙද අප්පා දවල්ට ඉන්නේ? උනිසාචර. ගේම් එකට පිස්සු ඇල්ලලා වෙයි. අන්න අපේ දෙවෙනි කෝල් බ්ලොක් එකත් ආවා. අපෝ. අනේ ඉතින් ආයෙමත් ආවා. දැන් පොඩ්ඩක් අපේ අයිලන්ඩ් එක ටිකක් විශාල කරගෙන ඉමු. නැත්නම් ඉතින් මේගොල්ලෝ එළියට පනි. දන්නවනේ හැටි. මේගොල්ලෝ ටිකක් පිස්සුකාරයෝ. පිස්සුකාර නෑ හරි මම ඉතින් නිකන් ඉන්න ගමන් මම ලොබ් හොඳයි ඒකත් වැවුණා නේද බාණ්ඩි අම්මට සි යකෝ මං ගහයට යනකොටම ඒක වැවෙන්නේ. What is this word? හොඳයි. දැන් මේ රේඩියක් දාමු. ආයෙත් පහක් පිටිගත්තේ හොඳයි. අයියෝ අපේ අම්මා එන්න ඇත්තට මාරවදයක්. YouTube channel එකකට දාන්න කියාපු බාණ්ඩයක්. ඇත්තටම මම මේ කියන්නේ. හොඳයි. අයිලන්ඩ් එක තාට්ටියක් ඔන්න මම විශාල කරා. හැබැයි ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේක ඉන්න සත්තු ටික එහාට ගියොත්. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක්. ඒක ඉතින් උන්ගේ ප්‍රශ්නයක් සම්පූර්ණ. ඒක හරියට අම්මට සිරිල්කේ බිත්තරක් දා. යකෝ මේ නෝ තාවඩි කෙම්පි එකෙන් කඩන්න මේ
මේ අය මම බලන්න මේක මොනවද තියෙන්නේ කිය. Oh bro but how අපිට මේක ඕන කරනවා මේකත් ඕන කරනවා. හරක්ට නම් ඉන්න පුළුවන් නේ. ඉතින් හරක් කියන්නේ නිකන් ඔන්න එහෙනම් අපිට දැන් කොබල්ස්ටෝන් ජෙනරේටර් එකකුත් හදන්න පුළුවන්. කොබල්ස්ටෝන් ජෙනරේටර් එක අපි හැබැයි පුතේ හරක එක්ක මේකට වැටුණා. සෝරි තමයි ඈ. මේක මෙතනින් වයින් කරලා ඉන්න වෙනවද නැද්ද? ඔය වරුණා නේද? හරි. මෙච්චරයි මදි උනේ. අපිට තව කොබල්ස්ටෝන් ඕන කරා. සම්මානටම පස්සේ වොයිඩ් එකට පැන්නොත් බලාගෙන අයියෝ දැන්වත් එන්නේ නැද්ද අප්පා. හොඳ ඔය එකක් leaves මනේ එන්නේ. plants leaves එච්චරයි එන්නේ. ඊළඟට wood ඔය එකක් එන්නම නෑනේ අප්පා. ඕ නිකම්වත් ඕක වැටුණොත් අම්මෝ යන්තම් ඇති. මම කටේ බලයට ආවද කොහෙද? දැන් නම් ආස් විතරමයි. යේ මම කට තමයි ඔක්කොටම හේතුව. යන්තම් කොබල්ස්ටෝන් ආවා. මේ පාරමේ පැත්තෙන් ගහන්න. හරි. පොඩ්ඩක් ආවම මේ පැත්තට ගිහිල්ලා අපිට තව කොබල්ස්ටෝන් දෙකක් තියෙනවා. හරකෝ මොකද කරන්නේ? හරක් කියන්නේ නිකන් යනවා ඉතින් කිව්වහම එච්චරයි මදි උනේ. යනවා නිකන්වත් උඹ මොකක්ද ඒ උනේ? දකින්න අනවශ්‍ය සිද්ධියක් නේද? මට තමයි මෙහෙම වෙන්නේ. ගන්න වොයිඩ් එකට හරි පැනනවා. මට මොකද? හැබැයි පුතේ මේලා බකට් එක නැති කරගත්තොත් ඉතින් මගේ අවසානේ තමයි. මගේ වගේ මේ හීරෝගෙම. කොබ්සිඩියන් හරි. නන්දිය. එච්චරයි නන්දි. යන දැන් වරින් බලන්න. නැතරයි. පැනනම් බලන්න වොයිඩ් එකට. අම්මට හිරි මේ පාර ඌර්කියුත් ඉන්නවා. අර බොස් කිව්ද මොකද්ද ඒක අර ඌර්කේකුයි නාරියෙකුයි තව මොකෙක්ද ගෙප්පෙන හරකෙක්. හරක් නයන් හරකා කියන්නේ නිකන් අනේ මන් දන්නේ ලියුස් ආරම මේවට තාටිකින්
ඊළඟ ෆේස් එකට යන්න මම ලෑස්ති. හොඳයි. මෙන්න ඉන්න අලුත් භාණ්ඩයක්. අපේ අලුත් කැම වලට හොඳයි නේද? ගෙබ් ගාන යන්න. හොඳයි. අලුත් කැම බිත්තර දිනනවා යකෝ මේකෙන් නැති රෙද්ද දන්නේ. කරන්න හොඳ වැඩක් නෙවෙයි. මොකද හරකා කරපු එක. එක් ගැන වැඩි හිතන්න එපා. ලියුස් මම හිතනනේ. යන්තම් කටේ බලි. අයියෝ. දැන් ආයිහින් පොඩ්ඩක් ඔයගෙන් අරගෙන සීඩ්ස් පැල කරන්න. තවත් බිත්තරයක් දාන්න. හොඳයි එකක් දැම්ම. ප්ලාන්ට්ස් කොච්චර තියෙනවද අප්පා? මේකෙන්ම 9ක් තියෙනවා. ආයි කොහමද වැඩ තමයි. කොහමත් වැඩ තමයි හැමදාම ඉඳි. වැද්දෝ නෙමෙයි වැද්දෝ. වැද්දෙක්කින් ජීවත්. මේ වැද්දෝ නෑ පුතා. ඒක ගණන් ගන්න එපා. ආත් ඇවිල්ලා තියෙන ප්ලාන්ට් එක. ආයි මොකේ? බෑ. මේ ඊළඟ උරුකයාව නම් මං වොයිඩ් එකට පැන්නද තෝ? නෑ ඉන්න. තව ටිකක් එහාට ගියොත් නම් වොයිඩ් එකට මනින්. බොට් එකක් හදන්න ඕනේ. අනතින් බෝඩ් වෙලා ඉන්නවා. හරි බෝඩ්. බෝඩ් දැන් මොහේ ගියායි. අකමැති නම් කිය. අලුත් එකක් හොයලා දෙන්න. ඒක වොයිඩ් එකේ වගේ. මොකද අපේ මේ ඩ්‍රොප් වෙන්නේ කිසියම් හේතුවක් තිබේද? හරි උත්තර. හරි ඔයා මෙතන හරි. දැන් මම ටිකක් බයක් හිතනවා. මොකෙක් හරි සම්බීක් කරනවා ගැහුවොත්. වද්දා මේ බෙලා බකට් තියෙනවා. අන්න හරි හොඳක් තියෙනවා. හැමදාම නරක දේ ගැන හිතන්න එපා පුතා. අපෝ ආවා. කොක්ක දැක්කා. දැක්කට යන්න බෑද? වොයිඩ් එකේ කියන්න එපා. හරි. මට තේරෙනවා. මේක ඔයා කියන්න ඕනේ.
බලනවා දැන් අපි ටෙස්ට් එකේ ඉඩක් නෑ. එච්චරයි වෙන කිසිම දෙයකට ඉඩක් නෑ. මේකට තියනවා. लाइट टैप प्लेस කරන්න හොඳයි. මොබ් ස්පෝන් එක හදලා නැති නේද? මොබ් ස්පෝන් රෙයාරිටි වැඩි න ะ මේකට වාසි. රීජනරේටර් බ්ලොක් එක. අර බලන්න හරිය පෙරේත කනට බලාගෙන ඉන්නේ කුකුල දිහා. අන්න යනවා. හරි. ඒකෙත් දැන් ඉඩමදිනේ. කෙනෙක්දර අපේ කුකුලෙක් කාමත් බිත්තර ඇද්දම්මා කොබල මම කතාව ඇත්ත රීජනරේට් කරන්න පොඩ්ඩක් උත්සාහ කර අම්මෝ දැන් අපේ බෝඩ් එක මෙතනින් දාලා දැන් අන්දන් ඇති බිස්කට් 3යි පාන් ගෙඩි 2යි එන්නගේ දැන්වත් තියෙනවා මේ පාන් ටික හොඳ බාණ්ඩ ටිකක් සෙට් වුණා කෝල් තියෙනවා මේවා තියෙනවා අරවා තියෙනවා දැන් අපිට අර වැඩේ කරන්න පුළුවන් what? මම දැන් මෙන්න මේ කෝල්ලක් දෙනවා අම්ම දැන් විනාඩි 5ක් ගැන කියමු. හරි ඒකත් ඔය ඉඩ් එකේ. අපේ බාණ්ඩ සේරවම ගිනි. ඇත්තට මම ඒකදී මම මුඩඩ. අපේ අම්මා දැන් මේක වෙලාවක් ගැන කියමු. දැන් මම කෝල් එක ගන්නවා.
අනේ මන්ද අපේ අම්මා YouTube එකට වීඩියෝ එකක් දාන්න ගියත් කෑ ගහනවා. ඇත්තටම මහා වදයක් නේ. ඔයගොල්ලෝ වැරදි දේවල් තේරුම් ගන්න බෑ මම මේ වදයක් ගානේ. ඇත්ත කතාවනේ බ්‍රෝ. බොරු නෙමෙයි සත්‍ය ඇත්ත. අපෝ එක්කඩන්න ගිහිල්ලා. ඔබට පළ බෝට්ටුවට. බෝට්ටුව නේ සදාටම ගියා අය. මිනිත්තු 5ක් තම 32ට. bro නියම රේජනරේෂන් රේ නෙවෙයි ඉරි. මොකද ඇස් දෙක දෙපැත්ත දාගෙන අර කවුද වගේ හැමෝම ඉන්නවා. ෂිප් තමයි චිප්. අයියෝ මේ කිසිම ඉඩක් නෑ කිසිම දෙයකට. ඉඩක් නෑ කිව්වට ඉතින් පොඩි දේවල් වලට නම් ඉඩ තියෙනවා. ඒකට ඉතින් කොහොමද තියෙන්න බෑ. නැත්තම් ගහනවා හේන්න. ගණන් ගන්න එපා ඉතින් මම හැටි. අප්පා අනිත් ඒවාට කිසිම ඉඩක් නෑ. ඕන්න ඔච්චරයි ඉතින් මික්ස් කරන්න පුළුවන් නේද? මේ බිස්කට් එකක් නෙදී මේ කුකී එක පරිස්සම් කරලා තියාගන්න. කුකී වුණොත් එහෙම මේ ෂවල් යම්ම නම් තියාගන්න ඕන. අයියෝ ඒකෙත් තියෙන වැඩක් නැහැ දේවල් ටික. හැබැයි කුකීස් තියෙන. හොඳයි. ඔන්න අපි ඊළඟ හරකත් අම්මා. හැබැයි තොට බෝට්ටුවක් නෑ. මෙච්චරයි වැඩ. බෝට්ටුවක් නැහද හැයි. හැබැයි දාන්න ඉඩ නැහැ නැති. ඕ මේ මොකද මේ? හරි දැන් වාගේ නිවහන මා යරක ඔය කොහාටද යන්නේ? යනවා තමසේ නිවහනට. හරි ඒකට ගියා. දැන් අපිට ඉස්සරහන්නේ මේ බ්ලොක් එකත් එක්ක පස්සේ. මේ පාර කියන්නේ නාඩගම්කාරයෝ නෙවෙයි පෙට්ටගම්කාරයෝ. ඊළඟ ෆේස් එකට දැන්වත් යන්නේ නැද්ද? තව ටිකකින් දැම්මට වඩා පුරුද්දකුයි කියන්නේ.
යපි නේ ඊපි වචන වැරදුනා ඊළඟ ලෙවල් ඊළඟ ෆේස් එක මොකද්ද බලමු ඊළඟ ෆේස් එක ඊළඟ දවසේ අපි ආරම්භ කරමු ස්ටේජ් 3 cave විනාඩි 5ට වැඩි spiders creepers skeletons and zombies හරි එහෙනම් දැන් ඊළඟ ෆේස් එක අපි ඊළඟ වීඩියෝ එකෙන් පටන් ගමු බයි අද එහෙනම් වීඩියෝ එක ඉවරයි ඊළඟ දවසේ හම්බෙමු බයි